අද වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ කොහොමද පරණ ගඩොල් සුද්ධ කරලා ප්‍රයෝජනයට ගන්න කියන එක. ඔයාලා මේ වීඩියෝ අවසාන තෙක් බලන්න. ආතරයිටිස්, සන්ධි වේදනා, කොන් දෙක කැක්කුම්, අතපය හිරිවැටීම්, දණහිස් කැක්කුම්, කාර්ලේජ වර්ධනය සඳහා ඒ වගේම සියලුම වේදනාවන් සඳහා බෙහෙත් පොට්ටන ඔබත් මිලදී ගන්න. අවශ්‍ය ඔබ මේ තියෙන දුරකථන අංකයට කතා කරන්න. දින 3න් අපි ඔයාලයි ගෙදරටම අරන් එන්න ලෑස්තියි. ඔබත් අලුහන් දත කුෂ්ඨ වලින් පීඩා විඳින කෙනෙක්ද? දින 5න් නිට්ටාවටම සුව කරගන්න කැමති නම් මේ තියෙන දුරකථන අංකයට කතා කරන්න. දින 3ක් ඇතුළත ඔයාලට අපි මේ බෙහෙත් එක ගෙදරටම අරන් එන්න ලෑස්තියි. මුලින්ම අපි කරන්න ඕන මෙන්න මේ වගේ ලෑලි කැබැල්ලක්. සාමාන්‍යයෙන් දිග අඩි 2ක විතර ලෑලි කැබැල්ලක් පළලඟල් 5ක් 6ක් තිබ්බට කමන්නේ අරගෙන මෙන්න වගේ පුංචි මිටි කෑල්ලක් කපා ගන්න. ඒ කියන්නේ අල්ලන්න පුළුවන්. සාමාන්‍ය යතු කැඩේ හැඩේ දන්නවනේ ඔයාලා. යතු කැටයක් තියෙන ක්‍රමයට තමයි මේක අපි හදාගන්නේ. ඉතින් ඇත්තට මේවා හරිම වටින දේවල්. මොකද ගඩොල් බිත්තියක් කඩලා අයින් කරන් පරණ බිත්තියක් අපි මේව විසිට කරනවා. හැබැයි අද වීඩියෝෙන් කියලා දෙන ක්‍රමයට ඔයාලා මේ වැඩේ කරගත්තොත් සෑහෙන ප්‍රයෝජනයක්. මුලින්ම මේ අපි අරගත්ත ලීය තියලා අනිත් පැත්තෙන් යකඩනයක් ගහ ගන්න ඕන. නැත්තම් මේක ශක්තිමත් කරගන්න අමාරුයි. ඔන්න ආකාරයට ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට හදා ගන්න. මොකද ඇත්තටම ප්‍රයෝජනයක් වෙයි. මොකද අපේ ගෙවල් දොරවල් වල පරණ බිත්ති කැඩුවම අපි විසිට කරලා දානවා. නමුත් මේකෙන් ඔයාලට ඕනම ප්‍රයෝජන ගන්න පුළුවන් මේ ක්‍රමයට. මුලින්ම මෙන්න මේ විදිහට යකඩනයක් ගහලා මිට සවි කරගන්න එතනට. ඊට පස්සේ ඔන්න බලන්න අපි හදාගත්ත යතු කැටේ ඊට පස්සේ අපි ගඩොල හූරන්න ගන්නේ යකඩ ඇන කොන්ක්‍රීට් ඇන ගත්තා. ඉතින් කොන්ක්‍රීට් ඇන ටිකක් අරගෙන සාමාන්‍යයෙන් අඟලක විතර පරතරේ තියලා මේකේ පේලියකට ගහගන්න යකඩ ඇන ටික. ඉච්චර තමයි කරගන්න ඕන. මොකද ලොකු දෙයක් නැහැ. ඉතින් බලන්න මේ පුංචි නිර්මාණය මම හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් මේ විදිහට හදලා නැතුව ඇති. ඔයාලට මේක සෑහෙන ප්‍රයෝජනයක් වෙයි. මෙන්න මේ ආකාරයට යකඩ ඇන 5ක් 6ක් ගහගන්න මුලින්ම. ඒක සාමාන්‍ය ලෑල්ල පසාරු කරගෙන එළියට එන විදිහටම යකඩ ඇන ගහගන්න ඕනේ නැත්නම් මොකද ගඩොල හීරෙන්නේ මේ යකඩ ඇන වල තුඩු වලින්. ඊපස්සේ අපි මෙන්න මේ ආකාරයට ගානට ඇන ටික බස්සගත්තා. ඇන දෙකක් තුනක් මතුවලා තියෙනවා. අපි තව ටිකක් අනිත් ඇන ටිකක් බස්ස ගමු. එතකොට ගානට අපේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට ඔන්න බලන්න දැන් ගානට යකඩ ටික බස්සගත්තා. ඊට පස්සේ අපි යටු කැටේ හදාගත්ත එක යටු කැටේකට මේක කොන්ක්‍රීට් ගල් ඕනම කළු ගලක් සාමාන්‍ය ගඩොලක් සුද්ධ කරගන්න පුළුවන් උපකරණයක්. ඊට පස්සේ මෙන්න මේ වගේ බිත්ති කඩලා ඉවත් කරපු ගඩොල් කිහිපයකින් මම ගඩොලක් අරගෙන ඔයාලට පෙන්වන්න හදන්නේ මේක කොහොමද යතු ගන්න. ඒක මේ තමයි ඉතින් අපි පෙන්වන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගඩොල පැත්තකින් තියලා මේක බලමු අපි මේ අපි හදාගත්ත ආයුධය නැත්තම් සාමාන්‍යයෙන් යතු කැට ක්‍රමයට මේක කොහොමද උඩින් තියෙන කොටස ඉවත් කරගන්න කියන එක තමයි අද වීඩියෝවෙන් පෙන්වන්න යන්නේ. ඔන්න බලන්න සායන්, හුණු, බදාම ඕන දෙයක් ඉවත් වෙලා යනවා මේකෙන්. ක්‍රමක්‍රමයෙන් මම පෙන්වන්නම් මට පුළුවන් ආකාරයට ඔයාලට පේනවා ඇති. මේක හරි අපූර්වට සුද්ධ වෙලා යනවා ගඩොල්කට. ඉතින් මම හිතනවා මේක ඔයාලා අදම කරලා බලන්න. ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර පැත්තකට දාපු ගඩොල් ඕන තරම් ඇති මේ වගේ ප්‍රයෝජනට ගන්න බැරි. ඉතින් දියසෙල් කාපු ගඩොල් උනත් මේකෙන් සුද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මටි ගඩොල් උනත් සුද්ධ කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඒ වගේම සාමාන්‍ය දියසෙල් කාපු බිත්තියක් උනත් මේ විදිහට සුද්ධ කරලා ඔයාලට පේන්ට් කරගන්න සාමාන්‍යයෙන් මොනවා හරි ඒ කියන්නේ ආලේපනයක් කරන්න පුළුවන්. හොඳට මේකෙන් සුද්ධ කරගන්න පුළුවන්. සමහර බිත්ති තියෙන දිරපුවා. ඒක කඩන්න නැතුව සුද්ධ කරලා වෙන ක්‍රමයකින් මොනවා හරි ආලේපනයක් කරගන්න පුළුවන්. ඔන්න බලන්න අපි ගඩොල සම්පූර්ණයෙන්ම සුද්ධ කරනවා. ඔයාලට මොකද මේකේ අදහසත් ලියන්න අමතක කරන්න එපා. මොකද මේක සෑහෙන ප්‍රයෝජනයක් වේ ඔයාලට. ඊට පස්සේ ඔන්න ආකාරයට ක්‍රමක්‍රමයෙන් සුද්ධ කරලා අපි බලමු ගඩොලේ කුඩු ටික හැලුවම කොහොමද කියලා ඔන්න බලන්න. සියලුම තින්ත කොටස්. ඒ කියන්නේ මේකේ කපරාඩුව විතරක් ඉතුරු වෙද්දී සියල්ලම ගැලවිලා ගිහිල්ලා. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්න බැඳපු බිත්තියක් නැත්තම් සමහරු කිය මේව බොරු කියලා. මෙන්න බලන්න මේ සම්පූර්ණ තාප්පෙන් බැඳලා තියෙන්නේ මේ ගඩොල් උපයෝගී කරගෙන. ඉතින් ඔයාලා හිතනවා ඇති මේවා ඇත්තටම ඔයාලට වටිනවා. ඉතින් මොකද මේ වගේ දේවල් ගොඩක් අය කරන්නේ නැහැ. නමුත් මට හිතුණා මේකේ ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. ඔන්න බලන්න සම්පූර්ණ තාප්පෙ බැඳලා තියෙන්නේ මේ පරණ ගඩොල් වලින්. ඊට පස්සේ කපරාඩුවක් ගහලා පෙන්වන්නම්. මොකද නැත්තම් සමහරු කියයි මේක කපරාඩු වලන්න එක නෑ. හොඳට කපරාඩු වලන්න මොකද සම්පූර්ණ සුද්ධ වෙලා තියෙන හින්දා. ඊට පස්සේ මේ බැම්ම ඉවර කළා මම හදපු තාප්පේ සම්පූර්ණ වැඩ ඉවර කරපු තාප්පේ මම පෙන්නන්නම් ඔයාලට. මොකද මේක ප්‍රයෝජනයක් ඔයාලටත් වෙන ඉඳී. ඉතින් තවත් දවසක මේ වගේ හරි අපූර්ව නිර්මාණයක් අරගෙන බලාපොරොත්තු වෙන අතර
වීඩියෝෙන් සමුගන්න මත්තෙන් මම ඔයාලට පෙන්වන්න හිතුවා මේ තාප්පේ ඉතුරු කොටස නිර්මාණය වැඩි ඉවර කරන්නේ කොහොමද කියන එක. ඔන්න බලන්න කපරාඩු ගහමින් පවතින තාප්පේ මේ තියෙන්නේ. ඊට පස්සේ මම තාප්පේ බැඳලා ගේට්ටුව දාපු එකේ කොටස මම ඔයාලට පෙන්වන්නම්. සෑහෙන ප්‍රයෝජන මෙන්න බලන්න සම්පූර්ණම තාප්පේ බැඳලා තියෙනවා gadol වල. ඉතින් තුරු ටීවී බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් දවසක මේ වගේ හරි අපූර්ව නිර්මාණයකින් ඔයාලා හමු වෙන්න එන්නම්.